ආයුබෝවන් යාළුවනේ මම ඔයාලගතාවේ 2025 වර්ෂයේ අප්‍රේල් මාසයට අදාළ සුබ දින හා වේලාවන් ඇතුළත් වීඩියෝ එකක් සමගින් ඉතින් මේ වීඩියෝ එක බලන්නේ අලුත් යාළුවෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඊට එහා පැත්තේ බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් නොටිෆිකේෂන් එකකින් දැනගන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න යාළුවන්ටත් බලන්න. ඉතින් යාළුවනේ මම මගේ channel එකෙන් ජ්‍යොතිෂ සම්බන්ධ තොරතුරු එකක් සම්බන්ධ තොරතුරු කතා කරනවා. ඔයාලට පුළුවන් channel එක ගිහිල්ලා බලන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට 2025 වර්ෂයේ අප්‍රේල් මාසයේ සුබ දින හා වේලාවන් ඉදිරියට තියෙන්නේ කොහොමද කියලා බලන්න. මුලින්ම 2025 වර්ෂයේ අප්‍රේල් මාස 2 වෙනිදා බදාදා දවසක් මේ දින රාත්‍රී 11:50 දක්වා සුබ වෙනවා. නැවත අප්‍රේල් මාසේ 5 වෙනිදා සෙනසුරාදා දවසක් උදේ 7:44 සිට රාත්‍රී 7:26 දක්වා සුබ වෙනවා. නැවත අප්‍රේල් 7 වෙනිදා සඳුදා දවසක් සවස 6:18 දක්වා සුබ වෙනවා. නැවත අප්‍රේල් මාසයේ 9 වෙනිදා බදාදා දවසක් මේ දින මුළු දවසම සුබයි. මේ දින වාට පුළුවන් වාගේ සුබ වැඩ කටයුතු දිනය පුරාම යොදා ගන්න. නැවත අප්‍රේල් මාසයේ 10 වෙනිදා බ්‍රහස්පතින්දා මේ දින මුළු දවසම සුබයි. නැවත අප්‍රේල් මාස 13 වෙනිදා ඉරිදා දවසක් මේ දින රාත්‍රී 9:10 දක්වා සුබ වෙනවා. නැවත අප්‍රේල් මාස 14 වෙනිදා සඳුදා මේ දින මුළු දවසම සුබයි. නැවත අප්‍රේල් මාස 15 වෙනිදා අඟහරුවාදා දවසක් මේ දින රාත්‍රී 11:32 දක්වා සුබ වෙනවා. නැවත අප්‍රේල් මාස 18 වෙනිදා සිකුරාදා දවසක් මේ දින දහවල් 12:49 සිට සුබ වෙනවා. නැවත අප්‍රේල් මාස 21 වෙනිදා සඳුදා දවසක් දහවල් 12:37 සිට සවස 7 දක්වා සුබ වෙනවා. නැවත අප්‍රේල් මාසේ 25 වෙනිදා සිකුරාදා මේ දින උදේ 8:53 සිට දහවල් 12:30 දක්වා සුබ වෙනවා. නැවත 2025 වර්ෂයේ අප්‍රේල් මාසේ 28 වෙනිදා සඳුදා දවසක් පෙරවරු 11:05 සිට සුබ වෙනවා. නැවත 2025 වර්ෂයේ අප්‍රේල් මාසේ 29 වෙනිදා අඟහරුවාදා මේ දින මුළු දවසම සුබයි. ඔයාලට පුළුවන් ආගේ සුබ වැඩ කටයුතු දවස පුරාම යොදා ගන්න. ඉතින් යාළුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ 2025 වර්ෂයේ අප්‍රේල් මාසයට අදාළ සුබ දින හා වේලාවන් ඇතුළත් වීඩියෝ එක. ඉතින් මෙම සුබ වේලාවන් අනුව ඔයාලගේ වැඩ කටයුතු උදාගෙන මේ වැඩ කටයුතු සාර්ථක කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. එම කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලට සුබ දවසක්. ජය වේවා.